මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් වගේ දේවල් එන්නේ බොහොම මාංශ පේශි වල තියෙන දුර්වලතාවය නිසා බොහෝ දුරට එන්නේ. එහෙම නැත්නම් මාංශ පේශි අස්තීන් ඕනෑමට වැඩිය ව්‍යායාම කරලා හරි වැඩ කරලා හරි ගෙවිලා ගියාට පස්සේ ඉතින් බොහෝ දුරට කරන්නේ අපි මේවා හැදෙන්න ඉස්සෙල්ලා කුඩා කාලේ ඉඳන් ළමයින්ට ව්‍යායාම කරවන්න ඕනේ මේ මාංශ පේශි හොඳට වර්ධනය වෙන්නයි ඒවට ව්‍යායාම දීලා මේ මාංශ පේශි වල ශක්තිය දියුණු කරන්න ඕනේ. දියුණු කරුවාට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? ඒ ශක්තිය තියෙනකොට මාංශ පේශි දරා ගන්න හැකියාවක් ලැබෙනවා. මේ අස්තීන් වලට ඒ මොකද කියන්නේ ප්‍රෙෂර් එක දෙන්නේ නැති වෙන්න. right. එතකොට ඒ දෙන්නේ නැති වුණොත් එහෙනම් මාංශ පේශි වල ශක්තිය තියෙනවා. ඊට පස්සේ එකෙන් ප්‍රෙෂර් එක ලැබෙන්නේ නැත්නම් මේ කාටිලේජ් එහෙම නී එකේ ඩැමේජ් එක තියෙන පොසිබිලිටි එක අඩුයි. දැන් මගේ වයස 72යි. නමුත් මම මේ ළඟදී මට හිතුණා ගිහිල්ලා බලන්නයි කියලා මම හරියට ස්පෝර්ට්ස් කරලා තියෙනවා. මම නොකර ස්පෝර්ට් එක දැනුත් මම ඇක්ටිව්ලි ගෝල්ෆ් ගහනවා ඊළඟට මම දුවනවා සයිකල් පදිනවා. මට බලන්න හිතුණා මගේ නීස් කොහොමද තියෙන්නේ. මගේ කිසිම ඩැමේජ් එකක්වත් වෙලා නැහැ මේ මගේ වයස 72කට මම මෙච්චර කරලා මම හරියම ඇක්ටිව් විදිහට මේ මාංශ පේශි වල ශක්තිය වර්ධනය කරා. ඒ ශක්තිය වර්ධනය කරනකොට මොකද හිතන්නේ මේවා මෙහෙම එක පාට වදින්නේ නැහැ මේ දෙක ගස්ටනේ වෙන්නේ ඒ දෙකෙන් දරාගෙන ඉන්නවා. එතකොට ඒක එකක්. ඒක වලක් වගේ. හැදුනට පස්සේ බොහෝ දුරට අපිට වඩා බොහෝ දුරට කරන්නේ මේ ෆිසියෝതെරපිස්ට්ලා. ෆිසියෝതെරපිස්ට්ලා මොකද ඒත් කරන්නේ ව්‍යායාම. අනිවාර්යයෙන්ම ව්‍යායාම ඔස්සේ තමයි ටිකක් කල් යනවා. එකක් ටෙන්ඩන් එකක්ද අනුතර වෙන්නේ ලිගමන්ට් එකක්ද කියලා. ඒ දෙක බලලා ඒගොල්ලෝ ව්‍යායාම දෙනවා. මාස 4ක් හෝ මාස 5ක් විතර යනකොට අඩු වෙනවා. ඒ නිසා ඒවත් ව්‍යායාම. ඒ නිසා ඒකට ව්‍යායාම තමයි යොදාගන්නේ.